කිසියම් පුද්ගලයෙකු විදේශගත වන්නේ යහපත් ජීවිතයක් ගත කිරීමේ අරමුණින් ඉක්මනින්ම තම ආර්ථිකය ස්ථාවර කර ගැනීමේ උත්සාහයක් ලෙසයි. මේ ලෙස විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකුටත් වූ අවාසනාවන්ත ඉරණමක් ගැන කතාවක්. තවත් අභිරහසක් එක්කල පුවතක්. ඔහුගේ ජීවිතයේ රහසේම නික්මයද්දී ඒ වටා සැඟවුණු තවත් බොහෝ කතා ඇසෙනවා. ඇත්තටම ඔහුට මොකක්ද වුනේ? ස්විට්සර්ලන්තයේ රැකියාවකට ගොස් නැවත පැමිණ සිටි පුද්ගලයෙකුව ඝාතනය කොට ඔහුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ ගණනක භාණ්ඩ සහ දේපල පසුගිය 6 වෙනිදා කොල්ලක ඇති පුවතක් වාර්තා වනවා. මේ කතාව ඇසෙන්නේ යාපනයේ. එම නිවසින් වැඩි වශයෙන්ම පහරගෙන ඇත්තේ රන් භාණ්ඩ වන අතර. ඒවා අලෙවි කිරීමට යෑමේදී මෙම ඝාතනය හා කොල්ලකෑම සිදු කොට ඇති පුද්ගලයන් පිළිබඳව මණිපායි පොලිසියට තොරතුරු රැසක් හෙළිව තිබෙනවා. ඒ අනුව යාපනයේ තෙලිප්පිලේ ප්‍රදේශයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කොට ඔවුන් යාපනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මණිපායි පොලිසිය පියවර ගෙන ඇති බවත් වැඩිදුරටත් සඳහන් වෙනවා.